අද අපි කතා කරන්නේ මාතෘකාව ඔබට ගොඩාක් වැදගත්. මොකද අපි වැඩියෙන්ම කරන බ්ලඩ් ටෙස්ට් එකක් කොහොමද ඉන්ටර්ප්‍රිට් කරගන්නේ කියලා තමයි අපි අද කතා කරන්නේ. ඒ තමයි අපිට ඉන්ෆෙක්ෂන් එකක් හැදිලා තියෙනවා. නැත්නම් අපේ ශරීරයට විස බීජයක් ඇතුළු වෙලා තියෙනවද කියලා බලන්න කරන බ්ලඩ් ටෙස්ට් එක. මේ බ්ලඩ් ටෙස්ට් එක ඇත්තටම ෆුල් බ්ලඩ් කවුන්ට් කියලා තමයි අපි කරන්නේ. මේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකේ ඇත්තටම අරමුණු ගොඩාක් තියෙනවා. හැබැයි මේක බහුලවම අපි විශේෂයෙන්ම වාගේ GP එහෙම නැත්නම් ෆැමිලි ප්‍රැක්ටිෂනර් නැත්නම් ජෙනරල් ප්‍රැක්ටිෂනර් නැත්නම් ඔයා ටවුන් එකේ ડોක්ටර් කෙනෙක් බෙහෙත් ගත්තම ඔබට මේ report එක ලියලා දෙනවා නම් හුඟක් වෙලාවට මේක කරන්නේ ඔබේ ශරීරයට විස බීජයක් ඇතුළු වෙලාද කියලා බලන්න. මෙන්න මේ කාරණේදී මේ WBC DC කියන කොටස තමයි full blood count එකේ වැදගත් වෙන්නේ. ඒතකොට full blood count එකේ කොටස් ගොඩක් තියෙනවා. මේ කොටස් අතරින් WBC DC කියන කොටස නැත්තම් white blood cell count එකයි differential count එකයි. ඒ කියන්නේ රුධිරයේ තියෙන සුදුරුදුරාණු ප්‍රමාණය සහ විවිධ සුදුරුදුරාණු වර්ග වෙනස් වෙලා තියෙන ආකාරය පිළිබඳව කොහොමද අපි ඉන්ටර්ප්‍රිට් කරන්නේ නැත්නම් කොහොමද අපි මේ දේ තේරුම් ගන්න කියලා තමයි අද අපි කතා කරන්නේ. මොකද මේක තමයි බ්ලඩ් ටෙස්ට් වලින් සාමාන්‍යයෙන් අපි වැඩියෙන්ම කරන බ්ලඩ් ටෙස්ට් එක සහ වැඩියෙන්ම බ්ලඩ් ටෙස්ට් භාවිතා කරන අරමුණ හැටියට ලෝකේ භාවිතා වෙන්නේ. ඒක නිසා මේක ඊටම වැදගත් වෙනවා. ඉතින් මේකදී අපි ඉස්සෙල්ලාම ෆුල් බ්ලඩ් කවුන්ට් කියන report එක ගත්තම ඉස්සෙල්ලාම මේ WBC DC තියෙන කොටස තෝරගන්න ඕනේ. ඒකදී ඔයගොල්ලෝ තේරුම් ගන්න ෆුල් බ්ලඩ් කවුන්ට් එකේ කොටස් තුනක් තියෙනවා. එකක් තමයි රතුරු දුරාණු සම්බන්ධව තියෙන විවිධ පැරාමීටර්ස් තියෙන කොටස. මේක සාමාන්‍යයෙන් පටන් ගන්න හිමොග්ලොබින් හරි නැත්නම් RBC කවුන්ට් කියන එකෙන්. මෙන්න මේකෙන් පටන් අරගෙන හැම යන සෙට් එකක් තියෙනවා. ඒක ඇත්තම රතුරු දුරාණු වලට අදාළ කොටස. ඊළඟට තියෙනවා ප්ලේට්ලට් කවුන්ට් කියන කොටස. ඊට පස්සේ තමයි මේ WBC කියලා. එහෙම නැත්නම් white blood cell count. එහෙම නැත්නම් WBC. ඒ වගේ නම් වලින් එහෙම නැත්නම් leukocyte count. ඔන්න ඔය වචන තුනෙන් තමයි බහුලවම මෙන්න මේක භාවිතා වෙන්නේ. අන්න එහෙම පටන් අරගෙන යටට තියෙනවා සෙට් එකක්. මෙන්න මේ කොටස තමයි WBC DC කියන කොටස හැටියට හඳුන්වන්නේ. සමහර report වල මේක උඩින් තියෙනවා. සමහර report වල මේක යටින් තියෙනවා. සමහර report වල මේක මැදින් තියෙනවා. කොහොම හරි ඔබ මුලින්ම මේ WBC DC ට අදාළ කොටස හොයාගන්න වෙනවා full blood count report එකේ. ඊළඟට ඔබ ඉස්සෙල්ලා බලන්න ඕන මේ total count එක. මේක සමහර WBC කියලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් leukocyte count කියලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් white blood cell count කියලා තියෙන්න පුළුවන්. මේක ඉස්සරහින් අගය තියෙනවා. මේ අගයත් එක්ක ඒ lab එකට අදාළ reference range එක නැත්නම් normal value එක තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම ඔබට rough අදහසක් දුන්නොත් මේක 4000 අතර තමයි අපි සාමාන්‍යයෙන් මේක ගන්න. මේ සුළු වෙනස්කම් lab අනුව තියෙන්න පුළුවන්. ඉතින් මේක 4000ත් 11000ත් අතර නම් අපි මේක normal හැටියට ගන්නවා. 4000ට වඩා අඩු නම් අපි මේකට කියනවා ලියුකෝපීනියා කියලා. එහෙම නැත්නම් සුදුරුදුරාණු අඩුවීමේ අවස්ථාවක් හැටියට. 11000ට වඩා වැඩි නම් අපි ඒකට කියනවා ලියුකෝසයිටෝසිස් කියලා. එහෙම නැත්නම් සුදුරුදුරාණු වැඩිවීමේ අවස්ථාවක් කියලා. අපි මුලින් බලමු කොහොමද මේ කැටගරිස් තුනේදී අපි කොයි වගේ දේවල් ගැනද හිතන්න ඕන. මොන වගේ අවස්ථාවලද මේ ලියුකෝසයිටෝසිස් නැත්නම් සම්පූර්ණ කවුන්ට් එක වැඩිවීමක් එන්න පුළුවන් වෙන්නේ. එහෙම වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි හුඟක්ම අවස්ථාවලදී ඉන්ෆෙක්ෂන් එක. නැත්නම් ශරීරයට විස බීජයක් ඇති වුණ අවස්ථාව. එහෙම නැත්නම් ඉන්ෆ්ලමේෂන් කියන කන්ඩිෂන් එකක් තියෙනවා. ඒ වගේම මේ ඉන්ෆ්ලමේෂන් එක හරහාම තමයි සිද්ධ වෙන්නේ පිලිසුම් තුවාල සිදු වුණ අවස්ථාවකදී එහෙම නැත්නම් ඇක්සිඩන්ට් එකක් අනතුරක් සිදු වුණ අවස්ථාවකදී උනත් මේ වගේ ප්‍රතිඵලයක් අපිට ලැබෙන්න පුළුවන්. ඊට අමතරව ලියුකීමියා කියන බරපතල රෝගී තත්ත්වයක් කියලා මෙන්න මේ වගේ අවස්ථාවකදී උනත් අපිට මේ WBC කවුන්ට් එක වැඩිවීම සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ WBC කවුන්ට් එක අඩු වෙන ප්‍රමාණය නැත්නම් ලියුකෝපීනියා කියන කන්ඩිෂන් එක ඇති වෙන අවස්ථාවල් මොනවද කියලා. මෙන්න මේක වෙන්න පුළුවන් අවස්ථාවල් තමයි සමහර වෛරල් ඉන්ෆෙක්ෂන් වලදී. ඊටාම කලාතුරකින් අපි කියන සමහරට ඒටිපිකල් බැක්ටීරියා. සමහර ඒටිපිකල් බැක්ටීරියා වලින් මෙන්න මේ පින්තූරයක් ඔබට ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම බෝන් මැරෝ සප්‍රෙෂන් කියන අවස්ථාවලදී කියන්නේ එහෙම සිදුවන රෝග කීපයක් තියෙනවා. ඒ වගේ රෝගවලදී එහෙම සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයකට ඔටෝ ඉමුන් ඩිසීසස් ගන්න පුළුවන්. ඊට අමතරව සමහර බෙහෙත් වලුත් මේ දේ සිද්ධ වෙනවා. ඇන්ටි තයිරොයිඩ් ඩ්‍රග්ස් ගන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් පිළිකා සඳහා ඖෂධ ලබා ගන්න රෝගියෙක්ගේ මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඊටත් අමතරව අපි කියනවා ඉන්ෆෙක්ෂන් එක බරපතලම අවස්ථාවට සෙප්සිස් කන්ඩිෂන් එකේදී මෙන්න මේ වගේ ලියුකෝපීනියා තත්ත්වයක් ඇතිවලා යම්කිසි ආකාරයක මිස්ලීඩින් බ්ලඩ් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් නැත්නම් WBC DC පින්තූරයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි අපි බ්‍රෝඩ්ලි ගත්තම මේ WBC වැඩිවීම සහ අඩුවීමේ හේතු. නැත්නම් ඒකට බලපාන්න පුළුවන් යටින් තියෙන රෝගී තත්ත්වයන් මොනවද කියන එක අපේ ඔළුවට දාගන්න. හරි. අපි දැන් මේක මුලින්ම තීරණය කරගත්තට පස්සේ අපි ඊළඟට යන්න ඕන DC එකට. නැත්නම් ඩිෆරෙන්ෂියල් කවුන්ට් එකට.